කිව්ව ආකාරයට සතුටින් බාරගත්තා නේද? නේද? කිසිම ආකාරයකින් සුසුමක් හෙළුනේ නැහැ මේ මොහොතේ. එනහා වෙලා සුසුම් හෙළුණා හිත යටින් කඳුළු හෙළුවේ නැහැ. කඳුළු හෙළුවේ නැහැ. නෑ ඒක ඉතින් පොඩි තිගැස්මක් තිබුණා. මම අර කලින් වගේ බොරු කරන්න බෑ හිතට. නමුත් ඉතින් මං හිතුවා යම් තැනකදී මම නතර වෙන්න ඕනේ. නමුත් මම දන්නවා ඒක මගේ ආරම්භය කියලා. මම කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක මගේ එතන මගේ අවසානය කරගන්න. ඉදිරියටත් එහෙමයි. ඔබ හිතනවාද මේ තරංගයේ තිබෙනා වූ ස්වરૂපය අනුව මේ SMS තරංගය SMS වැඩි වැඩියෙන් තමන් වෙත ග්‍රහණය කරගන්න තිබෙනා වූ ශක්තිය දුර්වල වෙච්ච ගමන් මේ වැටෙන්නේ නැත්නම් ගායන හැකියාව වෙනසක් නිසා නෙවෙයි කියලා. එහෙම විශ්වාස කරනවද? නෑ මම හිතනවා මෙහෙමයි අවසන් 12ට ඉන්නේ විවිධ හඬවල් ඒ වගේම විවිධ හැකියාවල් අනිත් එක අපි තරංග වදින්නේ ගැහණු පිරිමි වෙනසක් නැතුව දෙගොල්ලොම එක වගේ තරංග වදින්නේ. ඉතින් SMS අනික විශේෂයෙන්ම මම හිතනවා එදා මගේ ගීතේ මොකක් හරි තෝරා ගැනීමේ වැරද්දක් මම කියන්නේ නැහැ. නමුත් ඒ ගීතය වැඩි ජනප්‍රියත්වයට පත් වුණු නැති ගීතයක්. මොකද සිත සුපර්ස්ටාර් කියන්නේ මම ගොඩක් වෙලාවට දකින්නේ ගොඩක් ජනප්‍රිය රැල්ලත් එක්ක යන වැඩසටහනක්. ඉතින් සාමාන්‍ය ශ්‍රී ලාංකේය ජනතාව උන්ට ගොඩක් බැඳිලා තියෙන ගීතයක් දැක්කොත් උන්ට ටක් ගාලා SMS දැනෙන ගීතයක් අපි කිව්වොත් තමයි SMS පණිවිඩය දෙන්නේ. දැන් අපිට හිතවත් හැමෝම අපිට දෙනවා. මම ඒවට කියන්නේ පොදුවේ ගත්තාම අපිට හිතවත් අයගෙන් විතරක් මේ තරංගේ ජයග්‍රහණය කරන්න බැරි බව මම දා තේරුම් ගත්තා. තවත් දෙයක් තමයි තනුෂ් මේ දැන් සුපර්ස්ටාර් කිව්වම සුපර්ස්ටාර් වගේ අනුකාරක තවත් වැඩසටහන් භූමියක් මේ නිෂ්පාදනය වෙලා තියෙනවානේ. නමුත් දැන් ඔබ සංගීතය ඉගෙන ගත්ත කෙනෙක් ඔබ ඉන්දියාවට ගිහලා සංගීතය ඉගෙනගෙන තියෙනවා මේ වගේ පසුබිමක් තියෙන කෙනෙක්. ඇයි සුපර්ස්ටාර් තරංගයටම ඇදුම් කරේ. මොකද අපි දැක්ක සමහර බොහෝ දෙනෙක් වෙනත් තරංගවල සහභාගී වූ බොහෝ දෙනෙකුත් ඇවිල්ලා ඉන්නවා. ඇයි ඔබ සුපර්ස්ටාර්ම තෝරගත්තේ? හේතුවක් තිබ්බද? ඔව් අවංකවම මම 2006 තමයි ලංකාවට ආවේ මගේ සංගීත ශාස්ත්‍රපති උපාධිය හදාarලා. ඉතින් ශාස්ත්‍රපති උපාධියක් කරා කිව්වම මම බලාපොරොත්තු වෙනවා අපේ රටේ සාමාන්‍යයෙන් සංගීතයට හොඳ තැනක් තියෙනවා කියලා. නමුත් මම හිතපු සැනින් මට අවස්ථාව ලබා ගන්න බැරි වුණා. මොකද අපේ රටේ තිබුණේ එතකොට වෙනමම රැල්ලක් ගොඩ නැගිලා තිබුණා. ඉතින් මම ඒ රැල්ලට නෙමෙයි ඉගෙන ගත්තේ. ඉතින් ඒ අවස්ථාවේදී ඉතින් ගොඩක් පසුතැවීම් තිබුණා. මෙච්චර ඉගෙන ගන්නත් අපිට අමාරුයිනේ මේ ඉදිරියට එන්න කියන එක. ඉතින් ඒ අවස්ථාවේදී මගේ තාත්තා මටත් නොකියම මේ තරඟට අයදුම් කරලා තිබුණා. විශේෂයෙන් මම කියන්න ඕනේ රියැලිටි ෂෝස් වලින් සිරිස සුපර්ස්ටාර් කියන තරඟ මාලාව අදටත් ඉදිරියෙන් සිටිනවා. මොකද ඒක ඕනම කෙනෙක් අභිවාදයෙන් පිළිගන්න දෙයක්. ඉතින් ඒ නිසා මට හිතුණා මට තාත්තා හරි කියන එක. හොඳයි ඔබ මේ සුපර්ස්ටාර් තරංගයට නොගැයූ එහෙත් ඇතැම් විට ඉගෙනීම නැත්නම් ඉන්දියාවේදී හදාරීම් කරන කාලයේදී ගැයූ ගීතේ කොටසක් ගායන අපි ආරාධනා කරනවා. ඔව් ඉන්දියාවේ හදාරීම් කරන කාලේ. මම හදාරීම් කරනම හින්දි ගීතයක් ඉදිරිපත්. नहीं 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 ये बातें हैं पुरानी ओहो कैसी पहेली है ये कैसी पहेली जिंदगानी दामा हारों का इसको किसने हाँ ये तो बेता पानी ओहो कैसी पहेली है ये कैसी पहेली जिंदगानी ला 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 अन्नो एक आ रहे हैं गीते මොකෝ උනේ දැන් ඔබ තරුවක් ඒ නිසා ඔබ බලන්න බොහෝ දෙනෙක් ඉන්නවා ඒ නිසා පරක් වුණාට ඉතින් හරවා යවන්න බෑනේ ඒ නිසා අපේ නිෂ්පාදක කාර්ය මණ්ඩලයේ තීරණය කළ තිබෙන නිෂ්පාදකතුමා මේ රසරස අතරමැදදී ඔබ සම්බන්ධ කරගෙන තවදුරටත් ටිකක් කතා කරන්න. ඒකට දුමුදු ඉන්නවා. ඉතින් අපි මේ හෝරාවෙන් සමුගන්නවා ප්‍රවෘත්ති විකාශය ළඟයි. ඔබ තවදුරටත් රැඳී ඉඳීවි මා පමණක් සමුගන්නවා දුමුදුත් එක්ක ඔබ හැදෙන්න.